ජය වේවා සුබ වේවා ඔන්න ඉතින් අපි ඉන්නේ අද එක එක පොඩි ගැජට් හදන ප්ලේස් එකේ තමයි ඉන්නේ ඉතින් පොඩි ගැජට් එකක් හදන්න යන්නේ මේක මම 100% ගැරන්ට් කරනවා හැමෝටම ප්‍රයෝජනවත් වෙන ගැජට් එකක්. ඉතින් බැරි වෙලා හරි එහෙම දෙයක් නෙවෙයි කියලා කවුරු හරි කිව්වොත් මම අනිවාර්යෙන් අපේ පේජ් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. 100%ක් මම ගැරන්ට් කරනවා විශ්වාසයෙන් කියනවා මේ මං හදන දේ අද අපි හදන්න යන දේ හැමෝටම වැදගත් වෙන හැමෝටම ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් අනිවාර්යයෙන්ම අපිට දාන්න වීඩියෝ එකට යටින් මේ හැමෝටම බලන්න ෂෙයා කරන්න. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. බලමු මොකද්ද හදන්න යන්නේ කියලා. අනිවාර්යයෙන්ම මේක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? මේක මොන වගේ දෙයකටද ප්‍රයෝජනවත් වෙන්නේ කියලා අනිවාර්යයෙන් වීඩියෝ එක අවසානයේදී මම සාක්ෂිත් එක්කම ඔයාලට පෙන්නනවා. ඉතින් ඉස්සෙල්ලා අපි හදමු ගැජට් එක. හදලා ඉවරලා බලමු කොහොමද මේකෙන් වැඩක් ගන්න කියලා. හැමෝටම ජය වේවා. ඉතින් සෙට් එක ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහේ තැනක් තමයි මගේ ගැජට් හදන තැන. ඉතින් මීට අමතරව පේන වටපිටාවේ දේවල් ගැන වැඩි එච්චර හිතන්න එපා. මොකද පොඩ්ඩක් පිළිවෙලකට නැති කාමරයක එක කොනක තමයි මේ ප්ලේස් එක මම හදාගෙන තින්නේ. ඉතින් අද වැඩේට ඕන වෙන්නේ මෙන්න මේ ටික. පොඩි මෝටරයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ මේ අර ග්ලූ ගන් ස්ටික් නැත්තම් අපි කියනවා ග්ලූ ගන් වල කූරු. මේ ඒ කූරක් ඊට පස්සේ මම මේ ස්විච් එකක් හොයාගත්තා. මේ කැඩිච්ච රේඩියෝ එකක පොඩි charge කරන රේඩියෝ එකක ස්විච් එකක්. ඒකට මම වයර් දෙකක් මේ විදිහට පාස් කරලා තිනවා. ඒකේ මැද ලයින් එකට එක වයර් එකක්, දෙපැත්තේ ලයින් දෙකෙන් කෝකට දුන්නත් ප්‍රශ්නයක් නැහැ. අයින් එකකට එක වයර් එකක් විදිහට. ඊට පස්සේ තව අමතර පොඩි වයර් කෑලි දෙකක් තියෙනවා. ආයෙ තියෙනවා මේ වයර් ටයිට් එකක්. නැත්නම් ටයිට් කේබල් කියලාත් කියනවා. තියෙනවා බැටරියක්. මේකට ඔයාලට පෙන්ටෝස් බැටරියක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ෆෝන් බැටරියක් ගත්තේ. මට පෙන්ටෝස් බැටරියක් මේ වෙලාවේ හොයාගන්න බෑ. ගෙනාපු බැටරි නෑ. ඉතින් ඒක නිසා තමයි මම මේ ෆෝන් බැටරියක් ගත්තේ. ආයෙ තියෙන පොඩි මේ වගේ ඩක්ටියක්. මේ මූඩිය තද කරලා වහන්න පුළුවන් එකක් ගන්න අනිවාර්යයෙන්ම. මේ වගේ ඩප්පියක්. ඉතින් කඩෙන් ගන්නවා නම් ෆාමසි වල තියෙනවා. රුපියල් 10ක් 15ක් තමයි වෙන්නේ මේ ඩප්පි. බලමු කොහොමද වැඩේ කරන්න කියලා. ඉතින් මෙන්න මේ ග්ලූ ගන් ස්ටික් එකේ කෑල්ලක් කපලා මේකෙනුත් අංගලේ විතර කෑලි 3ක් කපාගෙන මම පොඩි ගැජට් එකක් හදාගෙන තිනවා. මෙන්න මේ විදිහට ග්ලූ ගන් ස්ටික් එක වටේට හිටින විදිහට මෙන්න මේ විදිහට පේනවා ඇති පොඩි කෑල්ලක් හදාගෙන තිනවා. ඊට පස්සේ මේ ස්විච් එකත් ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මැද ලයින් එකට එක වයර් එකක්, අයිනේ ලයින් එකට අනිත් වයර් එකක් හයි කරගෙන තියෙනවා මම ස්විච් එකට. ඉතින් මේකට ඔයාලට ස්විච් එකක් නැති වුණත් මේ වැඩේ කරගන්න පුළුවන්. මම මේ ස්විච් එකක් දැම්ම පොඩ්ඩක් වැඩි හොඳට බැටරි එක ඔන් ඔෆ් කරගන්න පුළුවන් හින්දා. හරි ඉස්සෙල්ලාම අපි මේ ස්විච් එකේ එක වයර් එකක් මෝටරේ මේ එක පැත්තකට පාස් කරගමු. ලං කරලා පෙන්නන්න ජොඩි ඔයාලා. අනික වයර් එක මෝටරේ එක පැත්තකට මේක පාස් කරනවා. හරි. දැන් ඒක එහෙම පැත්තකින් තියලා මම මේ බැටරියට මේ පොඩි වයර් කෑල්ල වාස ගන්නවා. මේ විදිහට ඒක ඉතුරු වෙච්ච පැත්තට මම මේ ස්විච් එකෙන් එන අනිත් වයර් එක පාස ගන්නවා. ඉතින් මේක හයි කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට. මෝටරේ එක ලයින් එකක් ඇවිල්ලා තිනවා ස්විච් එකේ මැද ලයින් එකට. ඒ වයර් එක තමයි මේ තියෙන්නේ. එතකොට මෝටරේ අනිත් පැත්තේ අග්‍රේ වයර් එක බැටරි එකේ ධන පැත්තට තියෙනවා. ස්විච් එකේ අනිත් වයර් එක මෙතන බැටරි එකේ ඍණ පැත්තට ඇවිල්ලා තිනවා. ඉතින් අපි දැන් නිකමට ස්විච් එක ඔන් කරලා බලමු මේක ස්විච් එකෙන් වැඩ කරනවද කියලා. ඔයාලට සද්ද ඇහෙන්නේ නැති ස්විච් එක ඔන් කරාම මෝටරේ වැඩ කරනවා. ඊට පස්සේ අපි ගත්ත මෙන්න මේ ඩප්පිය මේක මම මේ පැත්ත සිදුරු කරලා තින්නේ. ඔයාලට පේනවා ඇති
මෙන්න මේ බවුත් එකෙන් බවුත් එක භාවිතා කරලා මම මේක විදගෙන තියෙනවා මේ මෝටරේ මෙන්න මේ තියෙන මේ රවුම මේකට බහින ගාන වෙනකම්. ඊට වඩා ගොඩක් ලොකුවට මේක විද ගන්න එපා. මේ මෙතන තියෙන මේ පින් එක වගේ තියෙන එකට වඩා ලොකුවට තියෙන මේ රවුම ගානට තමයි මේක විදගෙන තියෙන්නේ. ඉතින් මේක මෙහෙම මේකට දාපුවාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ රවුම මේකට සෙට් වෙන ගානට තමයි මේක විදගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි මේක අස්සට දාපුවාම තියෙන්නේ. ඊට පස්සේ මේක අපි හොඳට මේක මෙතන මෙහෙම තියලා මේකට අලව ගන්න ඕනේ. අපිට ග්ලූ ගන් එකක් පාවිච්චි කරලා මෙතන ග්ලූ ගන් එකෙන් වටේ අලව ගන්නත් පුළුවන්. නැත්නම් ඩබල් ටේප් එකක් භාවිත කරලා මේක අලව ගන්නත් පුළුවන්. ඉතින් මම දැන් කරන්න යන්නේ ග්ලූ ගන් එකක් පාවිච්චි කරලා මේක වටේ අලව ගන්න තමයි යන්නේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ අලව ගත්තට පස්සේ. ඊට පස්සේ අපි හදාගත්ත මේ කෑල්ල මේක ඇතුළට දාලා තමයි මේකේ මේ මෝටරේ මේ පින් එකට තද කරගන්න ඕනේ. මේක හොඳටම මේ බෝතලේ අඩියටම හිර වෙන විදිහට මේක තද කරන්න එපා. පොඩ්ඩක් මේ අඩියේ ධාරයෙන් උඩට පොඩි දශම ගාණක් ඉස්සිලා තියෙන විදිහට මේක තද කරගන්න. මොකද නැත්තම් මේක කැරකෙන එකක් නෑ, ගොඩක්ම හිර වෙලා මේකට තද වුණොත් එහෙම. ඊට පස්සේ මේකේ මූඩිය වහන්න පුළුවන් අපිට. ඉතින් වැඩේ මෙන්න මෙහෙමයි. මේක දැන් හදාගෙන ඉවරයි. ඊට පස්සේ මේකෙන් වැඩේ ගන්නෙ කොහොමද? මේකෙන් ඒ අවශ්‍ය මම කියපු වැඩේ කරගන්නේ කොහොමද කියලා බලමු. සාක්ෂිත් එක්කම ඔයාලට පෙන්නන්නම් මේක හැමෝටම ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් සෙට් එක අපි හදාගත්ත එක මම මේ විදිහේ මේ පරණ රේඩියෝ එකක පොඩි කේසින් එකක් අරගෙන ඒකට හයි කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ස්විච් එකත් අයිනකට සෙට් කරලා බැටරියත් මේකේ අලවලා තියෙන ග්ලූ ගන් දාලා ඉතින් මේ මොටරෙත් හොඳට අලවලා තියෙනවා මෙතන විදලා ඒක වටේ හිර වෙන විදිහට තද කරලා වටෙන් අලවලා තියෙනවා ග්ලූ ගන් දාලා හොඳට ගැලවෙන්නේ නැති වෙන්න. ඉතින් ඉතින් අපේ චූටි මල්ලිගේ මොන්ටිසෝරියේ පොත තියෙනවා. මේකේ චූටි මල්ලිට දීලා තියෙන වැඩ වගේක්. මේ තියෙන අකුරු ටිකක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට අලවන්න. පංචර් කරලා මේ ඩොට් අලවන්න දීලා තියෙනවා. මට තිබුච්ච ලොකු ප්‍රශ්නයක් තමයි මේ ඩොට් ටික කපාගන්නේ කොහොමද කියන එක. කපලා තිබිච්ච ඒවා ටිකක් ඉවර වෙලා තිබුණා. ඉතින් මන් ළඟ තියෙනවා පාට A4 කොළ ටිකක්. මේ පාට A4 කොළ ටිකක් තියෙනවා. ඉතින් පංචර් එකක් තියෙනවා මං ගාව. මම මේ විදිහට ටිකක් පංචර් කරගන්නවා මේ විදිහට ඩොට් ටිකක්. මම මේ කොළ හතරම එකට තියලා තමයි පංචර් කරන්නේ. මොකද ලේසි මේ එකපාර ගොඩක් මට විද ගන්න පුළුවන් හින්දා. හරි මම දැන් මේ කොලේ භාගයකට ආසන්නව හිල් විද ගත්තා. ඒ වලට පේනවා ඇති මේ විදිහට. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මම කොළ හතරක් එකට තියලා මේක විදගත්තේ නිසා මේ කොළ හතරම එකට වගේ තමයි තියෙන්නේ මේ විදගත්ත කෑලි. ඉතින් අන්න මම හදපු මැෂින් එකෙන් මට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ වෙලාවේ. පංචර් කරගත්තේ ඩොට් ටික මම මේක අස්සට දා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති මේක අස්සට මම දාගත්තා. මම දැන් මේ කපාගත්ත ඩොට් ටික ඊට පස්සේ මම දැන් මේකේ මූඩිය වහනවා හොඳට තද වෙන්න. වහලා අපි මේකේ ස්විච් එක දාලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති දැන් මේක කැරකෙනවා. මේක අපි ටිකක් වෙලා තියලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් කලින් අපි කොළ හතර එකට පංචර් කරගත්ත ටික එකටම වගේ තමයි තිබුණේ ඇලිලා වගේ කොළ හතර ඩොට් ටික. ඉතින් බලමු දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අර එකට වගේ ඇලිලා තිබිච්ච කොළ ටික මෙන්න මේ විදිහට වෙන් වෙලා තිනවා. කිසිම පොඩි වීමක්වත් ඊවීමක්වත් මොකුත් වෙලා නැහැ. අර කොළ හතරක් පහක් එකට තියලා පංචර් කරගත්තේ ටික ඔක්කොම ටික
කොළ වෙන් වෙලා තියෙනවා. ඉතින් ඒකට ඇලිච්ච ඒවා ඔක්කොම එකින් එකට ගැලවිලා තියෙනවා. ඉතින් මම හිතනවා හැමෝටම සුපිරි දෙයක් වෙයි මේක. මොකද තිබිච්ච ලොකු ප්‍රශ්නයක් තමයි මට එකපාර කොහොමද මේ පංචර් කරලා ඩොට් ගොඩාක් එකපාර කපාගන්නේ කියන එක. ඉතින් ඒකට විසඳුමක් මම මේ හදාගත්තේ පොඩි ගැජට් එකක්. ඇත්තටම මේ ලොකු දෙයක් නෙවෙයි. හැබැයි මේක මම හිතනවා ලොකු වැඩක් ගන්න පුළුවන් ගැජට් එකක් වෙයි හැමෝටම. ඉතින් හැමෝටම බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ කමෙන්ට් එකක් අදහසක් අනිවාර්යයෙන්ම එකතු කරන්න. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.